හැලෝ යාළුවනේ කොහොමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. හුඟ දවසකින් vlog එකක් කියන්නත් බැරුණා. අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඒ කියන්නේ මැයි මාසේ 26 වෙනිදා. ඉතින් අපි අම්මට සර්ප්‍රයිස් එකක් දුන්නා. අම්මගේ නෑදෑයෝ ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් යාළුවෝ වගේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ අම්මට කියන්නෙම නැතුව එදා රෑ කඩා වැදුනා අපේ ගෙදරට. කොහොම හරි මේ ඉතින් මෙයා ෆුල් එක්සයිට් වෙලා ඉන්නේ. මේ යාගේ අයියත් ආවා. මේ ඉතින් අම්මා හිතන්නේ නැති ගොඩක් දේවල් එදා සිද්ධ වුණා. ඉතින් මට ඕනි වුණා අපි ඉන්නේ චුටි කාලේනේ. ඉතින් ඒ චුටි කාලය තුල අවුරුද්දට එකම වතාවක් එන අපේ බර්ත්ඩේ එක දවසේ ඒ අදාළ කෙනා සතුටින් ඉන්න ඕනි කියලා මම විශ්වාස කරනත් නිසා එක එක දේවල් ටිකක් කරන්න. ඉතින් ඒගොල්ලෝ කේක් එකකුත් අරන් තමයි එනවා කිව්වේ. ඒක නිසා මම ඒගොල්ලන්ට අවශ්‍ය කරන කැම බීම ටික එකතු කරගත්තා. හැබැයි මට මේ වීඩියෝස් ටික ඇත්තටම ගන්න බැරි වුණා. මොකද අම්මට හොරෙන්නේ කරේ. ඒක නිසා අපි ඉතින් ඉක්මනට ඒ අවදානින් වැඩ ටික කරා ඇරෙන්න මයි නංගි ඒ ටික වීඩියෝස් කරන්න බැරි වුණා. කොහොම හරි කට්ටිය ඉතින් ගොඩාක් කාලෙකින් හම්බ වුණේ නිසා ඔහොමම කියව හිටියා. කොහොම හරි මේ අනිත් ආන්ටි එන්නේ පස්සේ කොහොම හරි අපේ අම්මගේ අයියා හැම මයික් එක අරගෙන සින්දු කිව්වා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම විනෝදෙන් හිටියා. මට හරිම සතුටුයි. මම මේ වීඩියෝ එක කරන්නත් ප්‍රධානම හේතුව මේ වගේ දවසක් අපිට මතක තියාගන්න ඉතින් ෆොටෝස් වීඩියෝස් ඇරෙන්න වෙන දේවල් නැහැනේ. ඒක නිසාමයි ඉස්සරහට මං vlog ගේන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඇත්තටම කියනවා නම් ටිකක් වෙලාව මදිකම නිසා තමයි ගේන්න බැරි වෙලා තියෙන්නේ. හැබැයි කොහොම වුණත් අම්මගේ බර්ත්ඩේ එක දවසේ vlog එක නම් මට ඕගොල්ලොත් එක්ක share කරගන්න ඕනම වුණා. මොකද කරන්නේ? මොන වීඩියෝ කෝල් දාරේ වීඩියෝ එකක් අද්දා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday in the sun from tonight. Happy birthday to you. Happy birthday, cutie patootie. 소중한 당신의 생일을 축하해요. 오늘의 주인공은 당신이에요. Happy birthday to you. දුක් නිරෝගී වාසනාවන්ත සුවබර උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වෙනකී. හැමදාම සන්තෝෂෙන් සුවයෙන් ඉන්න. ජය වේවා.
අපි හැමෝම සුබ උපන්දිනයකට ඔයාට සුබ පතනවා. Happy birthday to you, බුදු සරණයි. ලොකු අම්මේ happy birthday to you බුදු සරණයි. Happy birthday to you අකේ බුදු සරණයි. දේ පිහිටයි සතුටින් ඉන්න. Happy birthday to Tiaki. Wish you a happy birthday මැනිකේ. ආදරෙයි හැමදාම සතුටින් ඉන්න. හලෝ තනියා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. ඉතින් Happy birthday to you. Happy හරිම සතුටුයි birthday to ඔයා වගේ you. ආදි. Happy birthday. මේකට මොකද අපි දෙන්නගේ අලුතෙන් පොඩි කාලයක් නෙවෙයි. අවුරුදු 34ක්. ඉතින් ඒ අවුරුදු 34 තුර අපි බැඳීම හරිම ශක්තිමත්. ඒ කියන්නේ ඒක යාළුකමටත් වඩා ඒක සහෝදරත්වය. ඉතින් අද ඔයාට ලස්සන දුවලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔයා ගොඩාක් කරදර මැද්දෙන් ආපු හොඳ ධෛර්යමත් කාන්තාවක්. ඉතින් ඒකින්ද ඉතින් ඔයා ගොඩක් සතුටු වෙන්න ඔයාගේ ජීවිතය ගැන ආපස්සට ගිහිල්ලා ඉස්සරහටත් ඉතින් ඔයාට කවදාවත් වැරදෙන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට හොඳ ලස්සන අනාගතයක් දරුවන්ගෙන් ලැබෙයි. ඉතින් ලැබේවා කියලා. ඉතින් මේ දුවගේ සර්ප්‍රයිස් එකක්. ඉතින් ඒකින්ද මටත් කිව්වා ඔයාව සර්ප්‍රයිස් කරන්න ඕන කියලා. ඒකයි මම මේ කතා කරේ. ඉතින් ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා. ආදරේ හැමදේම සතුටින් ඉන්න. එහෙනම් බුදු සරණයි. නිරාගේ අම්මට නිදුක් නිරෝගී ලස්සන සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනේ. ආදරෙයි. Happy birthday නැන්දේ. හැමදාම සතුටින් ඉන්නයි. මේ තමයි අම්මට අපි පෙන්නපු වීඩියෝ එක යා බලන අවස්ථාව. අපි සර්ප්‍රයිස් එක සාර්ථකයි. හැබැයි එයා චුට්ටක් ඉමෝෂනල් වුණා. මොන වුණත් අපිටත් සතුටුයි. මොකද එයා හිතන්නේවත් නැති දෙයක් නෙවුනේ. එයාගේ යාළුවෝ ටික ආවා. ඊට පස්සේ එයාගේ අයියාත් ආවා. මේ වගේ වීඩියෝ එකක් දැක්කා. ඉතින් ඇත්තටම සම්පූර්ණයි කියලා හිතුණා එදා දවස. ඇත්තටම 11ත් පහුවල ඒගොල්ලෝ අපේ ගෙදරින් යද්දි. ඉතින් අපිත් එක තව ගොඩක් කාලයක් මේ විදිහටම සතුටින් ඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි දෙන්නම අපිට ගොඩාක් ආදරෙයි. ඉතින් අපේ වීඩියෝ එක අද බලුවට ඔයගොල්ලෝ හැමෝටම thank you අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බ වෙමු.